ආයිබෝවන් කියලා පිළිගන්න ඔන්න ඔයාලව අද සුබුරුදු විදියට මගේ channel එකට ඔන්න වැඩි කතා බහක් නැතුව මම දැන් ඇවිල්ලා ඉන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේම මගේ කරවිල රෙසිපි එක try කරන්න. ඉතින් කරවිල කඩා ගන්න. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මම දැන් කරවිල ටික කඩා ගන්න තමයි හදන්නේ. මම ඔයාලට මීට කලිනුත් කරවිල රෙසිපි එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් කැමති නම් ඒක try කරලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මං හිටෙව්වේ පුංචි කරවිල වැල් දෙකක් විතරයි. මම මේකෙන් සෑහෙන පළදාවක් ගත්තා. ඉතින් අද මං කරවිල වැඩි ප්‍රමාණයක් ගන්නේ නැහැ. මේ කරල් දෙක විතරයි ගන්නෙ. ඉතින් අපි try කරලා බලමු. ඇත්තටම මේ රෙසිපි එක හරිම රසයි. මේක තිත්ත ගොඩක් අඩුවෙන් ඒ වගේම මස් කරි එකක් වගේ රසට තමයි මම මේ කරවිල එක හදන්නේ. ඉතින් ටිකක් තිත්ත රසට කැමති අයට මං කලින් දාලා තියෙන රෙසිපි එක try කරන්න පුළුවන්. ඉතින් තිත්තට අකමැති අයට ඔන්න මේ රෙසිපි එක ගොඩක් හොඳයි. එහෙනම් යන් මාත් එක්ක අපි බලමු මං හදන කරවිල එක කොහොමද හදන්නේ කියලා. ඕන දැන් ඔයාලට පේනවා ඇති මං කරවිල ටික කපාගෙන තියෙන ටිකක් ලොකු කෑලි තමයි මම මෙතනදී කපාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇට අයින් කරන්නෙත් නැතුව කපලා අරගන්න. මොකද කරවිල ඇටවලත් හොඳ පෝෂණ ගුණයක් තියෙන හින්දා. ඉතින් ඔන්න මම භාජනයක් ලිපේ තියලා මම ඒකට තෙල් ස්වල්පයක් දාගන්නවා. ඉතින් මෙතනදී කියන්න ඕනේ ඔයාලට කරවිල කැමති විදිහකට කපන්න පුළුවන්. හොඳම දේ ටිකක් ලොකුවට කෑලි කපා ගන්න එක. ඔන්න ඔයාලට පේනවා ඇති මං උළුහාලුයි සූදුරු ටිකකුයි තෙලට දාගත්තා. මං වගේ හදිස්සි වෙන්න එපා. මොකද මේකේ තෙල් රත් වෙලා මදි. ඉතින් තෙල් ටික රත් වුණාට පස්සේ දාගන්න. මට හදිස්සියෙන් ඒකයි එහෙම දාලා තියෙන්නේ. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති දැන් මේක තෙලේ මේ ටික බැදෙද්දී අපි මේකට සුදු ලුණු ටික එකතු කරගන්න ඕනේ. මං තලාගත්ත සුදු ලුණු තමයි දාගන්නේ. ඊට පස්සේ මම ඒකට කුරුඳු පොතු කෑල්ලක් දාගන්නවා. ඔන්න ඊට පස්සේ මම ඒකට දානවා කරද මුංගුයි කරාබු නැටි. ඊට පස්සේ මම ඒකට ගොරක එකතු කරගන්නවා. ඔයාලා ටිකක් කැඹුරු රසට වැඩියෙන් කැමති කෙනෙක් නම් මේකට ගොරක කැරට් දෙක තුනක් දාගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඒකට කපාගත්ත කරවිල ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ ගොරක නැත්තම් ඔයාලට පුළුවන් මේ වෙනුවට සියඹල වුණත් පාවිච්චි කරන්න. ඉතින් මම ওই ටික භාජනයට දාලා පොඩ්ඩක් කවලම් කරගන්නවා. කවලම් කරන්න ඉඩ මදි. ඉතින් ඊට පස්සේ මම මේ ඔය දාගත්තේ වියලි කරපිංචා. ඊට පස්සේ මම ලුණු දාගන්නවා. ඊට පස්සේ රම්පේ සේර. ඊට පස්සේ මම අමු මිරිස් එකතු කරගත්තා. ඔය දාන්නේ මම තක්කලි. මම මේ දාගන්නේ පොඩි තක්කලි වර්ගයක් කොරියාවේ තියෙන. ඉතින් ඔයාලට තක්කලි නැත්තම් මේක තනිකර ගොරක වලින් උනත් හදන්න පුළුවන්. ඔයාලා ඔය දැන් දකින්නේ අපි බැදගත්ත මිරිස් කුඩු. බැදගත්ත කියලා කියන්නේ නිකන් වෑන් එකේ දාලා ඔයාලා දන්නවනේ අපි මස් මාළු හදනකොට කලුවට හදනකොට මිරිස් බැදගන්නේ අන්න ඒ විදිහට බැදපු මිරිස් තමයි මම ඕකට එකතු කරගත්තේ. ඊට පස්සේ මම බැදපු 3-5 කුඩු ටිකක් මේකට එකතු කරගන්නවා. ඔයාලා ඒක කරවිල හදන ප්‍රමාණය අනුව වෙනස් කරගන්න. ඊට පස්සේ මම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු. දැන් ඔයාලා ඔය දකින්නේ මම එකතු කරගන්නේ වතුර. ඔයාලට පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් දිය කිරින් තියාගන්න. මම වතුර වලින් තමයි උයාගන්නේ. සාමාන්‍ය තැම්බෙන ප්‍රමාණයකට වෙනකන් වතුර දාගන්න. ගොඩාක් වතුර දාන්නත් එපා. ඔයාලට පේනවා ඇති මම වතුර දාලා තියෙන ප්‍රමාණය. ඊට පස්සේ අපි ওই ටික කවලම් කරලා උයා ගන්න ඕනේ. මේ කරවිල ටික තැම්බෙනකම්. ඉතින් මම පියනෙන් වහගත්තා. ඔන්න ඔයාලා දැන් මේ දකින්න ටික වෙලාවකට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති
වතුර හිඳිලා තියෙන චූටි ප්‍රමාණයක් වතුර තියෙන්නේ. මම මේ වෙලාවේ උකු කිරි, පොල් කිරි ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක කවලම් කරගන්නවා. සාමාන්‍යයෙන් කරවිල වගේ දෙයක් රස ටිකක් හිඳෙන්න හදාගත්තට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මේ වෙලාවේ ලුණු බලලා ලුණු මදි නම් ලුණු දාගන්න. ඉතින් මේක අපි ටික වෙලාවක් ලිප උඩ තියලා කිරි උතුරනකන් උයා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති දැන් ලස්සන පාටක් තියෙනවා. මේක ටිකක් ගින්දර අඩු කරලා ලිප උඩ උයා ගත්තාම මේක තව රසයි. ඔන්න දැන් ඔයාලට පේනවා මම හදාගත්ත කරවිල රෙසිපි එක. ඉතින් එහෙනම් මේ වගේම ලස්සන රස මතකයක් අරගෙන හම්බ වෙන බලාපොරොත්තුවෙන් ගිහිල්ලා එන්න. එහෙනම් ඔයාලත් මේ රෙසිපි එක try කරන්න අනිවාර්යෙන්. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න.